දහිනා සාදුකාරයක් දෙන්න. නමස්කාර කියන්න. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්කා මොද්දිත් අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම් විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්වාති නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා උන්තු සුඛී අවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම් මරණං අංච නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදාඋන් සුඛී අවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගං ගච්ඡanti සම්බේ මරණං නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා සුඛී අවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්බේ මරණං අහංච ඉමානි ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං භූජේමි භූජේ ඉමානි ධම්මානුධම්ම පටිපත්තිය ධම්මං භූජේමි භූජේ ඉමානි සංඝානුසංඝ පටිපත්තිය සංඝං භූජේමි භූජේමි යන්දාය පටිපත්තිය ජාති ජරා මරණං විපරිබුද්ධිසාමි සාදු කියන්නේ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අනන්ත සසරේ පාරමී පිරුසේක ඒ මාගේ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුටත් හිංසා පීඩා නොකලසේක කිසිවෙකුටත් දුක් පීඩා නොදුන්සේක ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අනන්ත සසරේ දන් දුන්සේක ශරීර දන් දුන්සේක අඹදරුවන් දන් දුන්සේක
රාජ්‍ය දන් දුන්සේක. මහා දාන පාරමිතාවන් සම්පූර්ණ කළසේක. ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ. මම සරණ යමි. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි. පූජා වේවා, පූජාම වේවා මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම රත්නය මම සරණ යමි. මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා වූ ඒ උතුම් වූ ආර්ය මාර්ගයේ ධර්මාවබෝධය මා සිත තුළ සනිටුහන් කර ධර්මය තුළ හැසිරෙමින් මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි. පූජා වේවා, පූජාම වේවා මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර වූ ආර්ය මහා සංඝ රත්නය මම සරණ යමි. ඒ මාගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මම සරණ යමි. තුනුරුවන් සරණ යමි. මාගේ ජීවිතය තුනුරුවනට පූජා කරමි. පූජා වේවා, පූජාම වේවා, පූජාම වේවා මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. මම සරණ යමි. මාගේ ජීවිතය තුනුරුවනට පූජා කරමි. පූජා වේවා ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ. ඒකාන්ත වශයෙන් අරහං නම් වනසේක. ඒ අරහං නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසින් වඳිමි. අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත අරහං බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නිරෝගී බවට පත් වේවා. නිරෝගී බවට පත් වේවා. නිරෝගී බවට පත් වේවා. ප්‍රාතිහාර්යක බලයක් සෙයින් මානි දුක් වෙම්වා. නිරෝගී වෙම්වා. මානසික පීඩා
සුදුරු වේවා සැනසිල්ලම උදා වේවා කාමච්ඡන්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා මාගේ සිත සමාධි වේවා මාගේ සිහිනුවන දියුණු වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත අරහං බුදු ගුණයේ මහානුභාව බලය ශක්තිය පිහිට ආරක්ෂාව මට නිරතුරුවම ලැබේවා 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 මේ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ නම් වනසේක ඒ සම්මා සම්බුද්ධ නැමැති බුදු ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසින් වඳිමි අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත සම්මා සම්බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නිරෝගී වේවා නිරෝගී බවට පත් වේවා නිරෝගී බවට පත් වේවා ප්‍රාතිහාර්යක බලයක් තෙයින් මානි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කායික වේදනා දුරු වේවා මානසික පීඩා දුරු වේවා සැනසෙල්ලම උදා වේවා කාමච්ඡන්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා මාගේ සිත සමාධි වේවා මාගේ සිහිනුවන දියුණු වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත සම්මා සම්බුද්ධ ගුණයේ මහානුභාව බලය ශක්තිය පිහිට වේවා ආරක්ෂාව මට නිරතුරුවම ලැබේවා 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 සාදු කියන්න අර ගොල්ලෝ ගිලන්පස ගෙනත් තියෙනවනේ දැන් ඒක ගන්න වෙනවා නේද දැන් පරක් වෙනවනේ යන්න ගිලන්පස ටිකක් අරගෙන භාවනාවක් කරමුද මොකද කරන්නේ දැන් මේගොල්ලොන්ට වෙලා යනවනේ එහෙම ඉඳ ගියොත් ඈ නේද මොකද කියන්නේ එහෙමද මේකට ගත්ත හැකි ටැන් එක අයින් කරලා ගමු